හායි කොහොමද ඔයාලට? එදා අපි එළියට ගියේ මීදුමෙන් පිරුණු ලස්සන දවසක. පිරෙන්සෙ පළාතේ සැඟවිලා තියෙන ලවෙර්නා කියන මේ පුංචි නගරය මේ තරම් නිශ්ශබ්දද පූජනීයද කියලා හිතෙයි ඔයත් මේ නගරෙට ගියොත්. මෙතන ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මෙහි පල්ලිය විශේෂත්වයට ලබා දීලා තියෙනවා. ඒ තමයි ශුද්ධ වූ ෆ්‍රැන්සිස් සාන්තුවරයා මෙතනට ආරාධනාවක් වැළඳගෙන පැමිණි තැනක් වීම. ඔහු එදා මෙතනදී යාඥා කළා, ප්‍රාර්ථනා කළා. ඒ වගේම එතුමා පාවිච්චි කළ දේවල් තවමත් මෙතන රැඳිලා තියෙනවා. අද අපිට ඒවා ඇත්තටම මෙතනදී දැක බලා ගන්න පුළුවන්. එදා අපි හවස ගෙදර ආවෙත් පුණ්‍යබර හැඟීමක දවස පුරාම හිත තුළ රඳවාගෙන. එහෙනම් මං ගිහින් එන්නම්. මම නිරූ. ඔයාලත් ගිහිල්ලා බලන්නකො ලවර්නා. මම රෝහි.